चंदा भी दीवाना है तेरा जलती है तुझसे सारी चकोरियां वो काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां केसरिया तेरा इश्क है पिया रंग जाऊं जो मैं हाथ लगाऊं दिल भी Hi guys, welcome back to my YouTube channel. මගේ දෙවැනි vlog එක මේ අහස evening vibe එකක් තිබ්බට මේ උදේ පාන්දර. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා අද vlog එකේ මොකක්ද වෙන්නේ කියලා. අපි ලෑස්ති වෙන්නේ ලස්සන දිව්‍ය ලෝකයකට යන්න. අපි සිරිපාද තමයි යන්නේ. ඉතින් මේ ගමනට එකතු වෙනවා මගේ පවුලේ අයයි ඊට පස්සේ මගේ හොඳම යාළුවෙකුයි තව කීප දෙනෙක් එකතු වෙනවා. කොහොම හරි අපි ගමන ආරම්භ කළා. ටික දුරක් යනකොට අපේ ගමනට අවශ්‍ය බඩු ටික අපි ගන්න තැනකට ගියා. මායි අම්මයි නැන්දයි එතන බඩු ටිකත් අරගෙන අපි ගියා. මටයි අම්මටයි ඉස්සෙල්ලා ඉඳන්ම තිබ්බා ලොකු ආශාවක් සිරිපාදට මුතුකුඩයක් පූජා කරන්න. මටත් හැටිය අපේ අම්මට තමයි ඒ ආශාව තිබුණේ. ඉතින් අපි ලස්සන මුතුකුඩයක් ගන්න ගියා කහවත්ත ලොක් ෆින් එකට. ෆයිනලි මගේ අම්මගේ ඒ ආශාවත් ඉෂ්ට කරගන්නයි හදන්නේ. එහෙනම් අපි ආයෙත් අපේ ගමනට යමු. ප්‍රතිහාරී නුරාගෙන මීන දැසේ වවාශ රූපසාරී මැවී පෙනා චන්ද්‍ර शोभरसे पाना मन आशारटा पाना हित पैही सोभागना हित पैही सोभागना. ඉතින් ඔන්න ඔහොම අපි බලාපත්තල පන්සලට ඇවිල්ලා මෙන්න මෙතනින් ඉට් කහ ඊට පස්සේ දෙහි වගේ දේවල් කාලා අපේ පණු ටිකත් හොදගෙන ඒ ටිකත් පිරිසිදු කරගෙන අපි කෙලින්ම යන්නේ සමන් දේවාලෙට. හරි එන්නකො එහෙනම් මාත් එක්ක බලාපත්තල පන්සල මොන වගේද කියලා බලන්න. ඔන්න ඔය විදිහට බලාපත්තල පන්සල බලලා අපි බලාපත්තල පන්සලින් ශ්‍රීපාදේ කරුණා කරන්න මූලාරම්භය ගන්නයි මේ හදන්නේ. ඉතින් බලාපත්තල පන්සලෙන් මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන පාරෙන් තමයි යන්නේ. රජමාවත් තමයි මෙතනට කියන්නේ. මුලින්ම පඩිපෙළ හම්බෙන්නේ මෙන්න මෙතනදී. ඉතින් අපි ඉස්සරහට බලමු මේ පාර මොන වගේද කියලා. අපි කමු.
නම නම් දන්නේ නැහැ ඒත් අපි කමු. බලාවද්දල පාරෙන් හම්බෙන පළවෙනි අම්බලම. මෙන්න මේ විදියට මේ අම්බලමත් පහු කරලා අපි එන්නේ ලිහිණිහෙල ගාවට. මේ ලිහිණිහෙල කියන එකට පුරාවෘත්ත ගොඩක් තියෙනවා. දැන් මතිහට නම් ලිහිණි කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ ලිහිණි අක්කා දර කඩන්න ඇවිල්ලා මේ ප්‍රපාතයෙන් වැහැලා කියලාත් කියනවා. ඊට පස්සේ තව කියනවා දැන් ලිහිණි අක්කා කියන කෙනා අඩු කුලයේ කෙනෙක්ලු එන්න ඒ නිසා අර කොන් කරලා තියෙනවා. අන්න ඒ නිසා අන්නේ ෂෝකේ දරා ගන්න බැරුව මෙන්න මෙතනින් පැනලා කියලා තියෙනවා. ඒ වුණාට අපි දන්නවා මෙතන වෙන්නේ අපි කය ගහන සද්දේ. ඒ කියන්නේ අපි ලිහිණියක්කේ කියලා හයියෙන් මෙතනදි කතා ගන්නවනේ. අන්නේ සද්දේ එහා පැත්තේ හෙලේ වැදිලා දෝංකාන සද්දේ තමයි අර ඕ කියලා සද්දේ ඇහෙන්නේ. අන්න ඒකට මෙන්න මෙතනදි කියන්නේ ලිහිණිහෙල ආශිත කතා පුවත. ඉතින් ඔන්නෝම ලිහිණිහෙලත් පහු කරා. අපි කෙතනින් ආවේ උදේ පාන්දරම නෙමෙයිනේ. ඉතින් පලාපද්දර පන්සලට එනකොට සාමාන්‍යයෙන් 2:00 වගේ වුණා. ඉතින් ලිහිණිහෙල පහු කරනකොට හවස් වුණා. එනකොට මම ඔයාලට පෙන්වන්න හදන්නේ දැන් අර ඉස්සර කාලේ හදපු පඩිපෙල් මේ තියෙන්නේ. මෙතන මේ චූඩියට තියෙන්නේ අර ඉස්සර කාලේ මිනිස්සු හදපු පඩිපෙල්. ඊට පස්සේ දැන් අප බලන්න හදන්නේ අර සමනල කාන්තෙන් ගංගා 4ක් උපදිනවනේ. ඒ කියන්නේ මහවැලි කැලණි කළු වලවේ. එතකොට කළු ගඟ ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්. ඒ වගේ චූටි දියපාරකින් තමයි කළු ගඟ ආරම්භ වෙන්නේ. අන්න එතනොත් අපේ ජීවිතේ ගන්න ආදර්ශයක් තියෙනවා. ඒ කියන්නේ කළු ගඟ මෙන්න මේ වගේ චූටි තැනකින් ආරම්භ වෙලා තමයි අර වගේ ලොකු ගංගාවක් වෙලා මුහුදට වැටෙන්නේ. ඉතින් අපිත් කවදා හරි චූටි තැනකින් ආරම්භ වෙලා චූටි තැනකින් මොන හරි දෙයක් අපිට ජීවිතේ දිනන්න කැපකිරීම කළා අපි යන මාර්ගයේ සාර්ථකව හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න කළුගඟ ආරම්භනද පහු කළා අපි එන්නේ ගෙත්තම් පානට. මෙන්න මේ ගෙත්තම් පානේදී සිද්ධ වෙන්නේ සිරිපාදේ මුලින්ම යන කිරිකෝඩු දඬුකෝඩු කියලා කියන්නේ. අන්න ඒ කට්ටිය නූල් අරන් ගෙත්තම් කරන එක. එතකොට මෙන්න මේ විදිහට තමයි ගෙත්තම් පානත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් දැන් ගෙත්තම් පානත් පහු කරලා යනකොට හොඳටම කළුවර වැටුණා. ඔව් එතකොට දැනත් පහු කරාන් පස්සේ තියෙන්නේ ධර්මරාජ කල ඊළඟට සීතගඟුල හීංගගුල වගේ ටිකනේ. අන්න ඒ ටිකට යනකොට හොඳටම රැවුණා. ඉතින් මම වීඩියෝ ක්ලිප් ගත්තත් ඒවයි මුකුත්ම පේන්නේ අර මුඩමළුවේ දාලා තියෙන චූටි ලයිට් එක විතරයි පේන්නේ. ඉතින් මම එන ගමන් වීඩියෝ ගත්තා. මේ තියෙන්නේ ධර්මරාජ ගල. මෙන්න මෙතෙන්දී මේ ගලේ පඩි ගාන එක එක්කෙනාට එන්නේ එක එක ගණන්ලු. ඊට පස්සේ හම්බෙන්නේ සීතගඟුල. සීතගඟුලේ වතුර නම් කියලා වැඩක් නෑ. ඒ තරම්ම so cool. අර දැන් සීතගඟුලෙන් නෑවන් පස්සේ ඉබේම නැති වෙලා යනවා. සීතගඟුලෙන් පස්සේ හීංගඟුල මෙන්න මේ විදියට මාරම ලස්සන තමයි තියෙන්නේ. vlog එකේ කියවනවා වැඩිද මන් දන්නේ නැහැ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඔයාලට අහන් ඉන්න වෙනවා. ඉතින් දැන් මං කොහොමද රෑ වුණා කියලා මෙන්න මේ ටිකේ මම වීඩියෝ ක්ලිප්ස් ගත්තා. එළිය තිබ්බ හින්දා මේ තියෙන ගල් වංගෙඩිය. ගල් වංගෙඩියේ ඒ ටික පහු කළේ කියන අපි දැන් මෙතනට ඇවිල්ලා අපි රෑ නිදාගත්තා. ඊට පස්සේ උදේ 4:00ට තමයි කරුණා කරන් ගත්තේ. මේ තියෙන්නේ මකර තොරණ. මකර තොරණත් පහු කරලා අපි දැන් අර ගෙදරින් ගෙනාපුව කාලා බීලා ඔක්කොම ඉවරයි. ඉතින් දැන් අපිට හොඳටම බඩගිනි. ඉතින් අපි එතන උඩ තියෙන කඩේකට ගිහිල්ලා මෙන්න මේව කෑවා. සිරිපාදේ ඇවිල්ලා මෙන්න මේ රොටි ප්ලේන් ටියකුයි බිව්වේ නැත්තම් වැඩක්ම නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ සිරිපාදේ එනවා නම් අනිවාර්යෙන් මේ ලුණු මිරිස මේ රොටි මේ ප්ලේන් ටී අනිවාර්යෙන් කාලා බීලා යන්න. මගේ නම් ෆේවරිට්ම කෑමක්. ඉතින්
රොටිත් කාලා ඊට පස්සේ තේත් බීලා බඩ පුරවගෙන අපි සිරිපාදේ ලස්සන බල උඩටම කරුණා කරා. එන්නකෝ මං ඔයාලට පෙන්නන්නම් මේ ලස්සන දිව්‍ය ලෝකේ මොන වගේද කියලා. ඇත්තටම ළමාරම ලස්සනයි. ඇත්තටම මට එවෙල දැනෙන්නේ දිව්‍ය ලෝකෙමද කියලා. මම මේ සිරිපාදේ කරුණා කරන 7 වෙනි පාර. ඉතින් මේ අපිට හම්බෙන්නේ උඩමළුවට යන තෙක්ම හම්බෙන අවසානම කඩේ තමයි මෙන්න මෙතනදී හම්බෙන්නේ. ඊට පස්සේ මම කොහේ හරි ට්‍රැවල් කරන්න ගියාම කරන දෙයක් තමයි ෆොරිනර්ස්ලත් එක්ක කතා කරන එක. ඉතින් මගේ වාසනාවට මට ෆොරිනර්ස් කෙනෙක් හම්බුණා. I'm in Sri Lanka and I'm in Ratnapur district. So, what do you think about Sri Lanka? I think Sri Lanka is lovely. It's an amazing country. The people are very nice. What do you think about Adam District? It's lovely. The sunrise is lovely. It's very busy on the top, but we saw the sunrise, so it's very beautiful. Okay. Very beautiful. Thank you. Bye. Thank you. Nice day. Thank you. සමහර පොරිනර්ස්ලා කතා කරන්න එහෙම කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් මෙයා නම් හරිම හොඳයි. දැන් අපි යාලත් එක්ක කතා කරනවා නම් අපි එයාලගෙන් අහලා ඉන්න ඕනේ. ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්ද? Can I talk with you? එහෙම කියලා අහලා ඉන්න ඕනේ. එතකොට එයාලා කතා කරන්න කැමති නම් පුළුවන් අපිත් එක්ක කතා කරනවා. බැරි නම් එයාලා කිරින්ම කියනවා මට කතා කරන්න බෑ කියලා. ඉතින් දැන් අනේ ආසාවත් ඉෂ්ට වුණාට පස්සේ අපි යන්නේ ලස්සන උඩමළුව බලන්න. සිරිපාදේ ලස්සන මල් ඊට පස්සේ සීතල වතුර මීදුම එතන බලන්න නම් අනිවාර්යෙන් සිරිපාදෙම යන්න ඕනේ. ඉතින් මෙන්න මේ පහු කරන්නේ ඇහැල කනුව පහු කරලා අපි උඩටම යනවා. දැන් අර මිනිස්සු දැන් ඉස්සරම කාලේ අපේ මුතුන් මිත්තෝ තියෙන මේ සිරිපාදේ තමන්ගේ දේපල ඔප්පු ඊට පස්සේ ඒ වටනා කියන දේවල් ළමයින්ට පවරලලු. එහෙ ඇවිල්ලා කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපිට වර්තමානයේදී නම් පඩි පෙළ හදලා ඒ ඔක්කොම පාසකම් තියෙනවනේ. හැබැයි ඉස්සර ඒ මුතුන් මිත්තෝ ගිහිලා තියෙන සිරිපාදේ දන්වැල් වල එල්ලිලා ඊට පස්සේ කියන්නේ ලොකු කැලෑවක්නේ. ඒ කැලෑවේ යන එන අතරමඟදී සත්තුන්ගෙන් يعني කොටි ඊට පස්සේ දිවියෝ වගේ සත්තු ඉන්න තිනේ. අන්න ඒසා වෙන්නත් ඕනි. ඉතින් දැන් අර ඔප්පු හැම ලියලා තියලා එන්නේ සිරිපාදේ වැඳගෙන ආයි එන්න බැරි වෙයි කියලා තමයි ඒ ඔප්පු ඊට පස්සේ තෑගි
තමන්ගේ වටා කියන දේවල් තමන්ගේ ආදරණීයන්ට දීලා එන්නේ. ඒ කාලේ බලනකොට ඒ මිනිස්සු සිරිපාදේ ඇවිල්ලා තියෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල වැඳ පුදා ගන්නම තමයි සිරිපාදේ ඇවිල්ලා තියෙන්නේ. දැන් වර්තමාන නම් බලනකොට එහෙම නෙමෙයි. ගොඩක් අය එන්නේ ආතල්ලකට අන්න එහෙම වගේනේ. ඉක්තල්ලකට නෙමෙයි. මොන දේ වෙනුවෙන් ආවත් අපි මේ පුණ්‍ය භූමිය රැක ගන්න ඕනේ. මොකද අපේ දෙයක් මේක. අපේ ශ්‍රී ලාංකික උරුමයක්. ඉතින් අපි දැන් අරගෙන එන පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් ඇත්තට මේවා අරන් යන්න නැත්තම් හොඳයි. ඒත් අපිට අරන් අපේ අවශ්‍යතා තියෙනවානේ. වතුර බෝතල් ඒ වගේ දේවල් අනේ ගේනවා නම් ඒ ඔක්කොම අපි ආයි අපේ ගෙවල් වලට අරන් යමු. මොකද අපෙන් පස්සේ අපේ අනාගත පරපුරට මේ දේවල් රැකගෙන ලස්සනට යාලට දායාද කරන්න ඕනි. ඉතින් දැන් ඒ දේත් ඉවර වෙලා ඔන්න මම එන්නේ හුලං කපොල්ල ගාවට. හුලං කපොල්ල කියන්නේ මෙතනට හුලං සැර වදිනවා මාරම විදියට. මාරම ඇඟට so cool ඇඟට මාරම සනීපයක් ලම්පාර වදිනකොට ඉතින් අපි හුලං කපොල්ලත් පහු කළා කෙලිම යන්නේ මහගිරි දඹේට. අපි ගිහිල්ලා බලමු එහෙනම්. ප්‍රතිහාරී නුරාගෙන මීන දැසෙම වාස රූපසාරී මෙවිපෙන චන්ද්‍ර ශෝභාරසේ පාද මන ආශාරටාපන හිත පැහි සෝභාගෙන නොහොම අපි උඩ මළුවටම ආවා. මේ දැනෙන සැනසීම කියන්න වචන නැහැ. ඉතින් උඩමළුවට ගිහිල්ලා උඩමළුවේ අපිට කියන්නේ ඡායාරූප ගන්න බෑ, වීඩියෝ ගන්න බෑ. ඊට පස්සේ අපි උඩමළුවෙන් පහළට ඇවිල්ලා පහන් පත්තු කළා, හඳුන්කුරු පත්තු කළා. ඒ දේවල් කර මායි අම්මයි දැන් අර මුතුකොඩෙත් පූජා කරා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඊට පස්සේ අපි හැමදාම අපි නෙලා ගන්න අස්සන්න කියන්නේ කුඹුරේ ගන්න අස්සන්න සිරිපාදෙටම වෙන් කරලා අපි අරන් එනවා. ඉතින් අපි ඒ හාල් සිරිපාදේ බුද්ධ පූජාවට සඳහා පූජා කරන්න මෙන්න මේ කාර්යාලය ගාවට එනවා. අපි කාර්යාලයට තමයි ඒ දේවල් ලබා දෙන්න ඕනේ. කාර්යාලය තියෙන්නේ හැටන් පාරට යන තැන. ඉතින් මේ මායි අම්මයි නංගි ඒ දේවල් කාර්යාලයට ලබා දෙනවා. එතකොට ඇත්තටම අත්දැකීමෙන් කියන්නේ එහෙම පූජා කරාන් පස්සේ ඊළඟ අස්වැන්න තියෙනවනේ. ඒ අස්වැන්න ඒ කියන්නේ ස්වයං පෝෂිත අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සිරිපාදේ වැඳ පුදාගෙන අපි ආයෙත් යනවා. vlog එක ඉවර නැහැ. ඔහොම ඉන්න. තව ඉස්සරහට තමයි ලස්සන දේවල් තියෙන්නේ. ඉතින් දැන් මේ කඳු ඊට පස්සේ මේ ලස්සන මල් ඇත්තටම තැඹිලි පාට මල් නම් මාරම ලස්සනයි. මෙතන තමයි ගොඩක්ම ලස්සන. තැඹිලි පාට මල් ඊට පස්සේ කඳු මේ මීදුම බලලා අපි ලස්සනට මේ දේවල් දැකගෙන ගෙදර යන්න හදන්නේ. ඔන්න මම මලකුත් කඩාගත්තා. මේ මල හරිම ලස්සනයි. ඉතින් මට දැන් තැනක නැවතිලා අපේ අම්මා අඬනවා. හරිද? ඉතින් මම බැලුවා මොකද්ද මේ කියලා. එක ආච්චි කෙනෙක් ඒ ආච්චි අම්මට වයස අවුරුදු 90ට කිට්ටු ඇති. 89ක් 90ක් වගේ වෙනවා ඇති. එයා තනියම වෙලා තියෙන සිරිපාදේ. කියන්නේ අපිට හම්බෙලමින් හම්බුණා. හැබැයි මං හිතුවේ නෑ එයා තනියම ආවේ කියලා. සාමාන්‍යයෙන් වයසක කෙනෙක් එන්නේ නැහැ තනියෙන්. හැබැයි එයා තනියෙන්ලු ඇවිල්ලා තියෙන්නේ. එයා සිරිපාදේ 50 ගමනක් වැඳ පුදාගෙන තියෙනවලු. ඉතින් අන්න එයා දැකලා අපේ අම්මට ගොඩක් සතුටු හිතිලා සතුටු කඳුළු තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අම්මා ඒ ආච්චි අම්මට පඬු දීලා අපි එන්න හදන්නේ. මේ ඉන්නේ ආච්චි අම්මා. ඇත්තටම අන්න ඒ වගේ මිනිස්සු ලංකාවට ඉන්නවා නම් සමාජයට යහපතක් නේද? ඒ කියන්නේ මේ සිරිපාදේ කොච්චර අමාරු වුණත්
වැඳගන්න යන්නේ හදවතේ තියෙන ශ්‍රද්ධාවෙන්මයි. ඉතින් අපි එහා අම්මත් එක්කත් කතා කරලා හිමින්ට පල්ලෙහාට බැස්සා. ලස්සන මල් බොකියකුත් හදාගෙන මම යනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඊට පස්සේ අපි කාලා සිරිපාදේ කරුණා කරලා ඉවර වුණා. ඔන්න මේ විදිහට මගේ vlog එක ඉවර වෙනවා. මෙන්න මෙයත් මගේ ටීරියට එකට එකතු වුණා. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් vlog එක ගැන මොනවද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. බයි.